ඉතින් මම අද හදන්න පටන් ගන්නේ ෂෙනිල් යාන් වලින් හදන ටර්ටල් ප්ලෂේස් 36ක ඕඩ එකක්. ඉතින් මම ඉස්සල්ලාම මේ වගේ එකක් හදාගත්තා. මොකද අර සයිස් එක අපිට ඉස්සල්ලාම හදලා සෙට් කරගන්න ඕන හින්දා. ඉතින් ඊට පස්සේ මේ වගේ කොටස් ටික වෙන වෙනම හදාගෙන තමයි එකපාර ඔක්කොම සෙට් කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒ ටික හැදුවේ කියලා. මෙතනදි මම කලර්ස් වලින් මැච් කරගන්න ඕන හින්දා මංගාව තිබුණ මම සෙල් කරන්න ගෙනාපු ෂෙනිල් යාන් ටිකකුත් මම ගත්තා මේ වැඩේට. එතකොට මංගාව ඒ තිබ්බ ස්ටොක් එක ඉවර වුණා. ඉතින් දැන් ඔයගලන්ට අලුතින් ඔයගොල්ලෝ දන්නවා මංගාව තියෙනවා ෂෙනිල් යාන් එක ගන්න. එතකොට ඔයගලන්ට අලුතින් ගන්න ඕන නම් 6mm එක තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒක ගන්න කැමති නම් ඔයගලන්ට WhatsApp message එකක් දාන්න මේ නම්බර් එකට. ඉතින් මෙන්න මේ විදියට දැන් ඩිසයින්ස් ටික මම ටිකක් පෙන්නන්නම්. මේ තියෙන්නේ ඩේසි ෆ්ලවර් එක විදියට හදන ටර්ටල්ගේ ෂෙල් එක. එතකොට ඒ ටික වෙන වෙනම තමයි ගොතාගන්නේ. ඉතින් මේ තියෙන්නේ වෝටර්මෙලන් ටර්ටල්. එතකොට තව ඉන්නවා රෝස් ෆ්ලවර් එක විදියට හදපු ටර්ටල් දෙන්නෙක්. එතකොට ඔරේන්ජ් ටර්ටල්, සන්ෆ්ලවර්, එතකොට ස්ට්‍රෝබෙරි, ඩ්‍රැගන් ෆෘට්, ඒ වගේ ගොඩක් ලස්සන ඩිසයින්ස් ටිකක් තමයි මෙතන හදන්නේ. ඉතින් අයිස්ක්‍රීම් ටර්ටල් 5 දෙනෙක් ඉන්නවා එක වගේම. එතකොට මේ තියෙන්නේ වෙල්වට් යාන් එකකින් කරන ෂෙල් දෙකක් මේ තියෙන මම පෙන්නන්නේ. එතකොට ඒකෙන් මම කීපයක්ම කළා. මොකද අර කලර්ස් මැච් කරගන්න ඕන හින්දා මං ගාව තිබ්බේ නැති කලර්ස් මට වෙනම ඕඩර් කරලා ගන්න වුණා. ඉතින් මම ඒ ගත්තේ දිලිනි යාන් එකෙන්. එතකොට ඒ යාන්නේ ගොඩක් හොඳයි. ඔයගලන්ටත් ගන්න පුළුවන්. මොකද ඒ වෙල්වට් යාන් එකේ ග්‍රෑම් 100ක ප්‍රමාණයට අපිට ගොඩක් ප්‍රමාණයක් හම්බ වෙනවා. මොකද ඒ යාන් එක ගොඩක් අර බර අඩු නිසා. ඉතින් ලොකු ප්‍රමාණයක් අපිට එක යාන් එකකින් ගොතා ගන්න පුළුවන්. එතකොට මම දැන් කරන්නේ ටර්ටල් 36ම වෙන වෙනම හදන්නේ නැහැ. يعني එකින් එක හදන්නේ නැහැ වෙන වෙනම. ඒ වගේ කොටස් වෙන වෙනම හදා ගන්නවා ඔක්කොම එකපාර. ඊට පස්සේ තමයි ඔක්කොම සෙට් කරන්නේ. ඉතින් මේවට මේ දාලා තියෙන සේෆ්ටි අයිස් අර මම මෙහි ගොඩක් නැහැ ඒක හොයාගන්න. ඉතින් මම මේක ඕඩර් කරලා ගත්තේ AliExpress එකෙන්. මම අර try කරන්නත් ඒක තමයි ඒක ඕඩර් කරලා ගත්තේ. ඉතින් ඒකෙන් ඉතුරු වෙච්ච ටිකක් තමයි මේ ටර්ටල් මම හිතන්නේ කීප දෙනෙක්ට තමයි ඒකත් ඇති උනේ. කලර්ස් වෙනස් විදිහට එක විදිහට ලස්සනට මම හදාගත්තා. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ දැන් මේ ඔක්කොම සෙට් කරගන්න. ඒ කියන්නේ ටර්ටල් සම්පූර්ණ කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඊට කලින් ඔක්කොම ටික වෙන් කරගන්න ඕනේ. ඊගොල්ලන්ගේ සෙට් කරන කොටස් ටික මෙන්න කලර්ස් වලට මම වෙන් කරගන්නවා. එතකොට තව මේ ෂෙල් වල තව ඩිසයින්ස් දාන්න තියෙනවා තියෙනවා. ඒවා කම්ප්ලීට් කරන්නේ සම්පූර්ණ ටර්ටල් හදලා ඉවරනාට පස්සේ. මොකද ඒවා මේ සමහර ඒවා තියෙනවා අපිට දැන් මේ තියෙන විදියට කොටස් වලට වෙන් කරලා හැදුවට පස්සේ මුලින්ම ඒවා සෙට් කරගන්න බෑ. ඒවා ටර්ටල් කම්ප්ලීට් කරාට පස්සේ තමයි මේ ඩිසයින් ටික දාන්න ඕන. මේ තියෙන්නේ අයිස්ක්‍රීම් ටර්ටල් 5 දෙනා. අයිස්ක්‍රීම් කෝන් එක වගේ ආපහු උඩට සෙට් කරන කෑල්ලකුත් තියෙනවා. ඉතින් දැන් මේ මම කරන්නේ සම්පූර්ණ සෙට් කරගන්න හදන්නේ. දැන් ඒගොල්ලන්ගේ අත් කකුල් ඔක්කොම එකට තියලා එයාගේ බොඩි එක කම්ප්ලීට් කරගන්නවා. ඊට පස්සේ ටර්ටල්ගේ හෙඩ් එක අපි හරියට සෙන්ටර් කරලා ඒක සෙට් කරගන්න ඕනේ. දැන් අත් කකුල් සෙට් කරගද්දිත් ඒව හරියට සෙන්ටර් කරලා ඒ කියන්නේ බැලන්ස් වෙන්න තමයි සෙට් කරගන්න ඕන.
ඉතින් මේක ස්ටෝබෙරි ටර්ටල් කෙනෙක්. එතකොට එයාගේ තව තියෙනවා ඩිසයින් ටිකක් දාන්න ෂෙල් එකට. ඉතින් ඒව ටික කරන්නේ ඔක්කොම ටර්ටල් ටික සෙට් කරගත්තට පස්සේ තමයි ඒ ටික බලලා සෙට් කරන්නේ. මේ ඉන්නේ ඩෝනට් ටර්ටල්. ඉතින් ඒක මම ඒ විදිහේ ටර්ටල් කෙනෙක් හැදුවේ පළවෙනි පාරට. ඒ කියන්නේ ඩෝනට් ෂේප් එකට. ඉතින් ඒක ටිකක් හිතුවට වඩා වෙලා ගියා හදන්න. ඒකේ කරන්න තියෙන අර විදිහට නෙමෙයි. මොකද ඔක්කොම ටික මේ ටර්ටල්ගේ ඩෝනට් එක විදිහටනේ ෂෙල් එක තියෙන. ෂෙල් එකයි බොඩි එකයි දෙකම එකපාර ගොතන්නේ. එතකොට ඊට පස්සේ තමයි අනිත් ටික සෙට් කරගන්න තියෙන්නේ. අත් කකුල් ඒ ටික ඔක්කොම. ඉතින් මේ විදිහට ඒක මීල් එකෙන් මම තියලා ඒක මහ ගන්නවා යාන් එකකින්ම. මම හිතන්නේ මේ කස්ටමර්ගේ 4 වෙනි නැත්තම් 3 වෙනි ඕඩර් එක තමයි මේ ඕඩර් එක. ඒ කස්ටමර් මට මුලින්ම ඕඩර් එක දුන්නේ ටර්ටල් 6 දෙනෙක්ට. ඒ වීඩියෝ එකත් මම දාලා තියෙනවා channel එකේ. ගොඩක් කලින් ඒක කළේ. ඊට පස්සේ මේ වගේම ටර්ටල් එකපාරක් 13 දෙනෙක් ගත්තා වගේ මට මතකයි. 13ක් හරි 15ක් වගේ. ඉතින් මේ ඉන්නේ රෝස් ෆ්ලවර් එක ෂෙල් එක විදියට තියෙන ටර්ටල්. එයාලගේ ඇස් මම දාන්නේ half bead එකෙන්. ඒ කියන්නේ ඒක hot glue වලින් තමයි මම අලවන්නේ. ඉතින් මේ ඉන්නේ sunflower turtle. ආයිඩේසි ටර්ටල් ඉන්නවා මේ වගේම. රෝස් ෆ්ලවර් එකෙන් දෙන්නෙක් ඉන්නවා. ඉතින් මේ ටික ඔක්කොම එක දවසක් කරපු වැඩ නෙමෙයි. දවස් ගානක මහන්සියක්. ඉතින් මේ විදියට සෙට් කරන ගමන් මැද කොටස අන්තිම කොටස ෆිල් කරන්න තියෙනකොට තමයි පැඩින් ටික දාගන්න ඇතුළට. පැඩින් ෆිල් කරද්දී අර හොඳට ගොඩාක් පෆ් වෙන්නෙත් නැති වෙන්න, ඒ කියන්නේ යාන් එකෙන් ගොතපු කොටස ගොඩාක් ඇදෙන්නේ නැති වෙන්න, ඒ වගේම මදි වෙන්නෙත් නැති වෙන්න තමයි පැඩින් ෆිල් කරගන්නේ. ඉතින් මේ තියෙන්නේ ගොඩක් ඔක්කොම ටික වගේ, කියන්නේ ඔක්කොම ටර්ටල් 36ම සෙට් කරගෙන ඉවර වෙලා පොඩි පොඩි ඩිසයින්, එතකොට ඒගොල්ලන්ගේ ඇස් ටික ඒවා තමයි සෙට් කරන්න තියෙන්නේ දැන්. අපි බලමු කොහොමද ඉවර කරාම තියෙන්නේ කියලා. ඔන්න දැන් තියෙන්නේ ඔක්කොම වැඩත් ඉවර කරලා ඩීටේල්ස් දාන්න තිබ්බ ඩිසයින් වර්ක් ඔක්කොම ටික ඉවර කරපු ටර්ටල් 36 දෙනා. ඉතින් මේ වගේ ලොකු ඕඩර් එකක්, මේක තමයි මට ටර්ටල් ප්ලෂස් වලින් හම්බෙච්ච ලොකුම ඕඩර් එක. ඉතින් ඒ වගේම තවත් ලොකු ඕඩර් එකක් ළඟදීම කරනවා. මේක මට මේ ජනවාරි මාසේ ලැබුණ ඕඩර් එක මම මාර්තු අන්තිම තමයි කම්ප්ලීට් කරලා දුන්නේ. ඉතින් තව ඒ වගේම ඒ කස්ටමර්ගේ තව ඕඩර් එකක් තියෙනවා. අපි බලමු ඒක තව මාස කිහිපයකින් මම මේ vlog එකත් ඔයගලන්ට දාන්නම් මොන වගේද හැදුවේ කියලා. ඉතින් මම මේ දැන් අයින් කරන්නේ ඒවයි තියෙන අර වැඩිපුර එළියට ආපු පැඩින් චූටි චූටි කෑලි තියෙනවා. අර නීල් එකෙන් මහනකොට ආපු ඒවා අයින් කරලා ඔක්කොම අඩුපාඩු ටික බලනවා. ඉතින් මේ අයින් කරපු මේ ඩිසයින් එකේ කලර්ස් 6කින් තියෙනවා. ටර්ටල් 6 දෙනෙක්. එතකොට
මේ විදිහට තව අපි බලමු මොනවද තියෙන්නේ කියලා. මේ ඉන්නේ ස්ට්‍රෝබෙරි ටර්ටල් කෙනෙක්. කොට ඊළඟට ඉන්නවා වෝටර්මෙලන් ටර්ටල්. ඊට පස්සේ මේක නම් කලර්ස් මික්ස් කරලා හදන ටර්ටල් කෙනෙක්. ඊළඟට ආපහු ඉන්නවා වෝටර්මෙලන් ටර්ටල් කෙනෙක්. ඊළඟට මේ තියෙන ඩෝනට් ටර්ටල්. ඊට පස්සේ මේ රෝස් ෆ්ලවර් එක විදියට ඉන්න ටර්ටල්. ඒකෙන් තව ඩාර්ක් කලර් එකකුත් තියෙනවා. මේ තියෙන කිවි ෆෘට් එක විදියට හදපු ටර්ටල් ඩිසයින් එක. එතකොට මේකත් ස්ට්‍රෝබෙරි ඩිසයින් එක. මේ තියෙන ඔරෙන්ජ් ටර්ටල් කෙනෙක්. තවත් ඔරෙන්ජ් එකක් තියෙනවා. මේ තියෙන්නේ සන්ෆ්ලවර් ටර්ටල්. එතකොට තව වෝටර්මෙලන් ටර්ටල් කෙනෙක් ඉන්නවා. මේ තියෙන්නේ ඩාර්ක් කලර් එකට හදපු රෝස් ෆ්ලවර් ටර්ටල්. මේ තියෙන්නේ ඩ්‍රැගන් ෆෘට් ටර්ටල්. මේකෙම තවත් එක්කෙනෙක් ඉන්නවා එකම වගේ දෙන්නෙක්. කිවි ෆෘට් එකෙන් තව එක්කෙනෙක් ඉන්නවා. තවත් වෝටර්මෙලන් ටර්ටල් කෙනෙක් ඉන්නවා. ඒ කලර්ස් 4කින් වගේ තියෙන්නේ ඊ ටර්ටල්. 4 දෙනාම 4ක් හරි 5ක් හරි වගේ මට මතකයි. ඉතින් මේ තියෙන්නේ ඩේසි ෆ්ලවර් එක විදියට හදපු ටර්ටල්. මේ තියෙන තවත් කලර් මික්ස් කරලා හදන ටර්ටල් කෙනෙක්. මේ තියෙන්නේ ස්ට්‍රෝබෙරි හරි එක චෙරි ෆෘට් එක කියලා ගන්න පුළුවන් අපිට. ඒතකොට තව ස්ට්‍රෝබෙරි ටර්ටල් කෙනෙක් ඉන්නවා. ඊළඟට මෙන්න මේ ෆ්ලෝරල් ඩිසයින් එක තියෙන එකත් අමුතු ඩිසයින් එකක්. ඉතින් ඒකත් තියෙනවා. ඊළඟට මෙන්න මේ බෝ එක තියෙන ටර්ටල් ඉන්නවා. ඊළඟට මේ තියෙන හයි ඩ්‍රැගන් ෆෘට් එක. මෙන්න මේ රේන්බෝ ටර්ටල් ඉන්නවා. ඊට පස්සේ මෙන්න මේ ටර්ටල් මදර්. ඒ කියන්නේ යාගේ පිටේ පොඩි පැටව් දෙන්නෙකුත් තියෙනවා. මේ විදිහට ඒක සෙට් කරලාමයි තියෙන්නේ. ඊළඟට පිටිපස්සෙන් පේන අයිස්ක්‍රීම් ටර්ටල්. ඉතින් මේ විදිහට ඔක්කොම ටික අඩුපාඩු බලලා සම්පූර්ණ කරගෙන අපි ඉර එළිය වැටෙන තැනක හොඳට ඉර එළිය වැටෙන තැනක තියලා තමයි. එතකොට අර ලස්සනට කලර්ස් ටික අපිට හොඳට බලා ගන්න. ඒ කියන්නේ ෆොටෝස් වල ලස්සනට කලර්ස් ටික ගන්න පුළුවන්. ඉතින් ඒ ඉර එළිය හොඳට වැටෙන වෙලාවක තමයි වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියලා ෆොටෝස් ටික වීඩියෝස් ටික කරගන්න. ඉතින් මේ ඕඩ එක තමයි මම දැනට කම්ප්ලීට් කරලා ඉවර කරපු ලොකුම ප්ලෂියෝඩ එක, ටර්ටල් ප්ලෂියෝඩ එක. ඉතින් මම හිතපු නැති විදිහට හරිම ලස්සනට ඒ ටික කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ ඊළඟ ඕඩ එක, මේ කස්ටමර්ගේ ඊළඟ ඕඩ එක ටර්ටල් ප්ලෂීස් කී දෙනෙක් වේද කියලා. ඉතින් ඔයගලන්ට ඒක කමෙන්ට් එකක් විදිහට දාන්න පුළුවන් කැමති නම්. ඒ වගේම ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. ඔයගොල්ලෝ මෙතනින් කැමතිම ටර්ටල් කවුද කියලා. දැන් මේ ඕඩර් එක මම කරේ ජනවාරි වල අරගෙන මාර්ච් තමයි කම්ප්ලීට් කරලා දුන්නේ. ඉතින් තව මේ කස්ටමර්ගේම ඕඩර් එකක් තියෙනවා. අපි බලමු ඒකත් මොන වගේද කම්ප්ලීට් වුණාට පස්සේ ඒ process එකත් මම ඔයගලන්ට අරගෙන එන්නම්. ඉතින් එහෙනම් thank you so much අද මේ වීඩියෝ එක බලපු හැමෝටම අලුත් වීඩියෝ එකකින් ආපහු හම්බ වෙමු.